ඉතින් අපි දැන් නතර වෙන තැනට තමයි ඇවිත් ඉන්නේ. කවිනි මැතිනියට කෝල් එකක් ඇවිල්ලා. මැතිනිය තමයි අපිට ඇත්තට මේ ඉන්න තැන මේ බුක් කරේ ඒගොල්ලන්ගේ ඔෆිෂියලි හම්බෙන බංගලෝස්. ඉතින් ට්‍රින්කෝ තමයි මේ තියෙන්නේ. දැන් අපි පොඩක් ඇවිල්ලා චේන්ජ් කරගෙන සෙට් එකත් එක්ක යනවා බීච් එක පැත්තට. මේක බීච් එක අයිනමයි තියෙන. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ මගේ යාළුවෝ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම එක්කෙනෙක් නම් නර්සරි කාලේ ඉඳන්ම ඉන්න කට්ටිය මම හිතන්නේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඉතින් මේ ඔක්කොම දැන් අම්මලා දරුවෝ එක්කෙනෙක්ට වඩා ඉන්න ලොකු අම්මලා. ඉතින් දැන් ආයි කාලෙකින් එකතු වුණාට පස්සේ හරි සතුටුයි විනෝදයි. ඉතින් අපි ටිකක් වෙලා හවස රෑ ඇරේන්ජ්මන්ට් වලට කලින් චුට්ටක් බීච් එකේ දඟල ඉඳලා ඔය සිප්පි කට්ටක් දෙකක් එහෙම අහුලගෙන ෆොටෝ දෙක තුනක් ගහගෙන ජොලියේ හිටියා. බලන්නකෝ ඉතින් කොහොමද කියලා. හරිම නිදහසක් තමයි හිතට දැනුනේ. ඉතින් ළමයි එක අපි ට්‍රිප් යනවා නිතර දෙවේලේ. නමුත් ළමයි අතින් කටින් එල්ලගෙන යනවට වඩා මේක නිදහස්, මේක වෙනමම නිදහසක්. හැමතිස්සෙම ගන්න බැරි නිදහසක්. ඉතින් ඔයාලත් මේක බලලා විඳින්න. ඉතින් ඔන්න දැන් අපි රෑ වෙලා චුට්ටක් කට්ටියත් එක්ක වට වෙලා පොඩි ජොලියක් ගන්න තමයි හදන්නේ. නිදා ගන්න බෑනේ. ඉතින් මෙහෙම ගමනක් ආවට පස්සේ කට්ටියම ඉතින් එක එක දේවල් වලට ලෑස්ති වෙනවා. අපි කට්ටියක් කෑම හදනවා. තව කට්ටියක් අයිය ගහනවා මුකුත් දෝවාලා ලෙඩ්ඩු බෙහෙත් බොනවා. එතකොට බාබකියු එක තමයි දාන්න දැන් ලෑස්ති වෙන්නේ. ඒ ඇස්සේ තව කෙනෙක් මොහිතෝ එකක් දාන්න හොගාලා ලෑස්ති වෙනවා. ඉතින් ඔය ඇස්සේ මම වීඩියෝ කරනවා. ඒ අතරතුර කට්ටියට එහෙම සපෝට් කරනවා. ඔහොම තමයි දැන් කට්ටිය ඉතින් ජොලි කර වැඩ බාබකියු එක හදනවා. බාබකියු දානවා චිකන් සොසේජස් ඒ ටිකට. අපි රෑ කෑම කියලා වෙනම හැදුවේ නෑ. අපි එකපාරකට පාටි එකකට ඔහම arrange කරගෙන රෑ කෑම බයිට් එහෙම කියලා ඉතින් ගොඩක් වැඩි වුණා. ඒක නිසා අපි තීරණය කරා මේ පුංචි කෑම හදන දේවල් වලින්ම රෑ කෑම කියන එක ඉවරයක් කරගන්න. රෑට කන්න කියලා වෙන්න මම ෆ්‍රයිඩ් රයිස් ඒවා මේවා ලෑස්ති කරගත්තේ නෑ. ඔන්න දැන් ඔවිනිගේ මොහිතෝ එක රෙඩි වෙලා තියෙන්නේ. කට්ටිය දැන් බොන්න තමයි ලෑස්තිය. මට නම් ඉතින් දකිනකොටත් ආසයි. ආයෙමත් යන්න ආසයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි කකා බිබී ජොලි කළා කියෝ ෆොටෝ ගහලා වීඩියෝ ගහගෙන ඔන්න අපි පහුවදා උදෙන්ම ආවා බීච් එක පැත්තේ. හරිම ලස්සනයි, නිස්කලංකයි, ආස හිතනවා. ඉතින් දැන් අපි ඊරය දාපු ජොලි වල ෆොටෝ වීඩියෝ එහෙම කට්ටිය තියන් ඉන්නේ මේ පස්සේ දෙන්න වැඩේ. දැන් අතර මම මේ වීඩියෝ එකට මේ සවුන්ඩ්ස් දානකොට දැන් ගොඩක් කල් ගිහිල්ලානේ. මටත් එක ළඟ දාන්නත් අමතක වෙනවා.
මේ වෙනකොට ඔක්කොගෙම මේ මූණත් අහඩුවලට ස්ටිකර්ස් එහෙම හදලා WhatsApp එකේ WhatsApp group එකේ ස්ටිකර්ස් එහෙම හදලා ඉතින් ආයේ කොන්ද කෙලින් දැන් වචනයක් කියන්න බැරි වෙන තැනටම අරගෙන තියෙන්නේ. හරි. ඉතින් මොනවා කරන්නද? ඉතින් දැන් උදේට කාලා අපිට යන්න තමයි තියෙන්නේ. උදේට අපි හරි සරල කෑමක් හදන්න කියලා කිව්වා. මාළු හදලා ලුණු මිරිසක් හදන්න කියලා කිව්වා. අපි එනකොට අරන් ආපු මාළු රසට තිබුණා. ඒත් මේ ඊරෑ කතාවල් අහන ගමන් තමයි දැන් මම මේ කන්නේ. කට්ටියගේ විනෝද සමය අහන ගමන් කනවා. දැන් තාම අපේ එහෙම මොනවා ලීක් වෙලාද කියලා දන්නෙත් නෑ ඉතින්. දැන් මේ කෑම කන අස්සෙත් කට්ටිය ෆොටෝ එකක් ගහනවා. දැන් ඒකට තමයි මේ පෝස්ට් කරන්නේ. ඉතින් ඔන්න අපි කාලා බීලා හැම ඉවර කරලා යන්න තමයි හදන්නේ. පිටත් වෙන දැන් බස් එක එළියට දැම්මා. අපි මෙතනින් එහාට ආයි මේ ට්‍රින්කෝ පාලම උඩ මේ ෆොටෝ ගන්න නවත්තුවා. ඉතින් එතෙන්දී ඔන්න ෆොටෝ ගහන්න ගිහිල්ලා මේ බස් එකකින් බහින්න ගිහිල්ලා එක්කෙනෙක් ලිස්සල වැටලා කටුව අකුලකට වැටලා මේ ලොකු හානියක් ආපදාවක් නැහැ. හැබැයි ඉතින් ඔය වගේ ගමන් බිමන් ගියාම ඉතින් අපි මතක තියාගන්න ඕනේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ කියන එක මේ මතක් වෙන්නත් එක්ක ඔන්න කටුව අකුලේ ඉන්න එක්කෙනාව ගොඩ ගත්තා. ඉතින් කට්ටිය එක එක්කෙනාට උදව් කරගන්න අතරතුරදී මේක වීඩියෝ කරන්න කවුරු හරි ඉන්න එපා. ඒක නිසා මම වීඩියෝ කරා. මොකද නැත්තම් ඊළඟ පාර ගියාම මේ වගේ පාඩමක් මතක හිටින්නේ නැහනේ. ඒකින්ද. ඉතින් ලොකු ආපදාවක් නෙමෙයි. කවිනිට පොඩ්ඩක් අසනීප තත්ත්වයක් ආවා. අපි ඒ නිසා ට්‍රින්කෝ හොස්පිටල් එකට ගියා. ට්‍රින්කෝ හොස්පිටල් එකේ රස කතා ගොඩක් තියෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ කැල්ල එක ඇඩ් කරනවා. ඉතින් අපි ඉන්නවනේ නොබැඳි 3 දෙනෙකුත් ඉන්නවා සෙට් එකේ. ඉතින් ඒ නිසා මේ රස කතා එමටයි ට්‍රින්කෝ හොස්පිටල් එක ගැන. ඉතින් ඒව මතක් කරම අපි ට්‍රින්කෝ පොඩ්ඩක් පාස් වෙනකොට දවල්ට කන්න අතර කරා මේ සිංහල මේ කට්ටියක් කරේ ටැමිල් අය වැඩ කරා එකේ. ඉතින් අපි මුලින් හිතුවේ ටැමිල් මේ කඩයක් කියලා. කොහොම නමුත් සිංහල හරි ටැමිල් හරි වේවා කෑම රසයි. ඔන්න රසට කාලා හොඳට නිදිය ගන්න කට්ටිය මේ ඉන්නේ. පස්සට ගිහිල්ලා මේ අපි යන්නම් කියලා පස්සට ගිහිල්ලා කවිනිට ඉඩ දීලා ඔන්න කරන වැඩේ දෙන්නත් එක්ක. ඉතින් අපිට නිදා ගන්න ඕනකම තිබුණා. නිදා ගන්න සිහියක් තිබුණේ නැහැ. ඉතින් මේ කයිවාරු ඇස්සේ ඔන්න ඉතින් අපේ ට්‍රින්කෝ ට්‍රිප් එකේ අවසානයේ තමයි මේ ඇවිත් ඉන්නේ. ලස්සන දේ ලස්සනට දකින්න ඕගොල්ලන්. ලස්සන නැත්තම් හිතේ දෙන්න මුකුත් කියන්න එපා. මොකද අපි ගොඩාක් ආසාවෙන් ගිය ට්‍රිප් එක. ඉතින් මේ වගේ ඉඳලා හිටලවත් නිදහසක් ලබන්න ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආව හම්බෙන්නේ නැකම් මම ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.